ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් මේ බලන්නා වූ සෑම සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. මේ ලස්සන උදෑසන නිව්යෝක් සිටි එකේ රසවෙල්ට් කියන අයිලන්ඩ් එකේ ඉඳලා තමයි මේ පණිවිඩය මම රැගෙන එන්නේ. ඉතින් උන්වහන්සේ පෞකාරයෝ සිටියව අපිව උන්වහන්සේගේ ලේ වලින් අපේ පාපයට කුලිය මරණය කියලා තියෙනවා ශුද්ධ බයිබලයේ. ඒ කුලිය ගෙව්වේ උන්වහන්සේගේ ලේ වලින්. උන්වහන්සේ ජීවිතේ පූජා කරේ අපේ පාපයට සමාව දෙන්න, ශාපයට මිදීම දෙන්න. ඉතින් උන්වහන්සේ තුල අපි ලස්සන ගමනක් යන්න තමයි උන්වහන්සේ අපි තෝරගත්තේ. උන්වහන්සේ අපේ පියා වෙලා, උන්වහන්සේ අපිට උන්වහන්සේගේ උරුමය දීලා තව දුරටත් පෞකාරය නොවි ආලෝකයට රැගෙන ආවා. යොහාන් 8:12 උන්වහන්සේ සඳහන් කරන උන්වහන්සේ ලෝකයේ ආලෝකය කියලා. ඉතින් උන්වහන්සේ 5:17 මතේ 5:14 සඳහන් කරනවා නුඹලා ලෝකයේ ආලෝකය කියලා. ඉතින් අපි තවදුරටත් අන්ධකාරයට උරුමකම් කියන්නේ නැහැ. අපි උන්වහන්සේගේ ආලෝකය තමයි මේ රැගෙන යන්නේ. එහෙනම් අපි උන්වහන්සේ හැසිරුණාක් ලෙස හැසිරෙන්න ඕනේ. උන්වහන්සේ සිතූ ලෙස සිතන්න ඕනේ. උන්වහන්සේ කතා කළා ලෙස අපි වචනේ උන්වහන්සේගේ අපි වචනේ උන්වහන්සේ අපි පරිස්සමෙන් වචනේ පාවිච්චි කරන්න ඕනේ. අපි උන්වහන්සේට ගෞරවනීය ලෙස ජීවත් වෙන්න ඕනේ. මන්ද අපි අන්දරේ සිටින අයට ආලෝකයක් ලෙස බැබලෙන්න ඕනේ. අපේ ආලෝකය නෙවෙයි. උන්වහන්සේ අපතට තැබූ ආලෝකය. අපේ ජීවිත වෙනස් කරේ උන්වහන්සේ. ඉතින් මේ ලස්සන උදෑසන සියලු පීඩාවන් මැද්දේ ජයග්‍රහණය කර උන්වහන්සේ ඇවිල්ලා මරණය පරදව උන්වහන්සේ නැගිටිනාසේ බෞතිස්මය තුලින් අපේ ජීවිත අලුත් වුණා. අපේ ජීවිත උන්වහන්සේ බාරගත්තා. මොන කුණාටුවටත් බය නොවි ඉස්සරහට යන්න නම් අපි උන්වහන්සේ අනුවම යන්න ඕනේ. උන්වහන්සේ විශ්වාස කරන්න ඕනේ. උන්වහන්සේට බය වෙන්න ඕනේ. තවදුරටත් අපි මිනිස්සයාට වහල් වෙන්න අවශ්‍ය නැහැ. මන්ද උන්වහන්සේ කිව්වේ කවදාවත් උඹ අත්තරින්නෙත් නැහැ, දාලා යන්නේ නැහැ. ධෛර්යවත් වෙන්න, ශක්තිමත් වෙන්න. උඹ යන මා සෑම තැනම උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා. ඉතින් කිසි පීඩාවකට කලබල වෙන්න එපා. දන ගහන්න උන්වහන්සේ උත්තර දෙන තැනන් වහන්සේ. ඉතින් මේ ලස්සන දූපතක තමයි අපි මේ මොහොතේ ඉන්නේ. මේ දූපත හරිම ලස්සනයි. මේ මල් වලින් පිරිච්ච දූපතක ඉඳන් මේ උන්වහන්සේගේ වචනේ බෙදා ගන්න දුන්න කරුණාවට උන්වහන්සේට මම ගොඩාක් ස්තුති කරනවා. ඉතින් අපි ලෝකයේ ආලෝකය උන්වහන්සේ අපි තෝරගත්ත පමණක් නෙමෙයි. අපි විතරක් නෙමෙයි තෝරාගත් වංශයක්, රාජකීය පූජකයෝ, ශුද්ධ වූ ජාතියක්, දෙවියන් වහන්සේ සන්තක සෙනග, උන්වහන්සේට අයිති සෙනග. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අපි ජීවත් වෙන්න ඕනේ ජේසුස් වහන්සේ වගේ. උන්වහන්සේට මහිම ඔස්වන්න ඕනේ. ආලෝකය, උන්වහන්සේගේ ආලෝකය, උන්වහන්සේගේ මහිමය අපි ඔස්වන ජනතාවක් ලෙස නොබියෝ ඉදිරියට යමු. යේසුස් වහන්සේගේ නාමයෙන් මේ දේශනා කරන දුන්නා වූ චූටි වචනේ සස්තුති කරනවා. ජේසුස් පීඨයි.